ග්‍රෑන්ඩ් ප්‍රොඩක්ෂන් YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් මම අද කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකේ data කැපෙනවද කියලා එවෙලම බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් ගැන. ඉතින් ගොඩක් කටියට මේක ගැටලුවක් වෙලා තිබ්බා. කොහොමද කොයි වෙලාවටද data කැපෙන්නේ, කොහොමද data කැපෙන්නේ යන ගැටලුව. ඉතින් ඒ වෙලාවටම බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මේක අලුත් ඇප්ලිකේෂන් එකක් 2020 2019 ආපු ඇප්ලිකේෂන් එකක්. මේකේ අලුත් අප්ඩේට් එක 2020 අප්ඩේට් එක. ඉතින් මම මේ ඇප්ලිකේෂන් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාන්නම්. ඉතින් මම දැනට මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ මේ ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ මැද තියෙනවා බබල් ට්‍රැකර් කියලා එකක්. ඔයාලා මේ බබල් ට්‍රැකර් කියන එක ටච් කරන්න ඕන. ඊට කලින් මෙතන allow permission ඒව ඉල්ලනවා. ඔයාලා ඒව දෙන්න ඕන. allow දෙන්න ඕන. ඒ වගේම okay කියලා එකක් තියෙනවා. ඔයාලා ඒකත් දෙන්න ඕනි. ඊට පස්සේ මේ මැද එකේ එබුවට පස්සේ ඒ මැද තියෙන්නේ බබල් ට්‍රැකර් කියලා. ඔයාලගේ එකෙත් එහෙම වැටේ. ඊට පස්සේ මෙතන වැටෙනවා show bubble කියලා එකක්. ඒ show bubble කියන එක ඔයාලා ටච් කරන්න ඕනි. show bubble කියන එක ටච් කරාට පස්සේ එතනත් allow දෙන්න ඕනි. permission දෙන්න ඕනි. එහෙම දුන්නට පස්සේ ඔයාලා නැවතත් back වෙන්න. app එකෙන් සම්පූර්ණයෙන්ම back වෙන්න. back වුණාට පස්සේ අපි internet ගිහිල්ලා බලමු පොඩ්ඩක්. data on කරලා. ගිහිල්ලා බලමු කොහොමද data කැපෙන්නේ කියලා. ඉතින් මේ දැනට MB 14ක ප්‍රමාණයක් කැපිලා ඒක තමයි මේ අයින්නේ බබල් එකෙන් වැටෙන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එකක් බලනකොට කොච්චර කැපෙනවද කියලා. YouTube එකේ ඉන්නකොටත් data කැපෙනවා කියලා ඔයාලා දන්නවා. ඉතින් YouTube එකේ ඉන්නකොටත් data කැපෙනවා. ඉතින් අපි බලමු කොහොම කැපෙනවද කියලා මේකට data. ඔයාලට පේනවනේ MB 15ක් වුණා. MB 14 තිබිච්ච එක MB 15.9 මෙගාබයිට් දෙකකට කිට්ටු වෙන ප්‍රමාණය මේ වීඩියෝ එක දානකොට ලෝඩ් වෙනකොට එච්චර ප්‍රමාණයක් කැපිලා තිනවා. ඉතින් ඔයාලට මේ ක්‍රමෙන් බලා ගන්න පුළුවන් කොච්චර data ප්‍රමාණයක් කැපෙනවද කියලා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. සුබ දවසක්.